හාලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හොඳයි, නව ප්‍රේමයේ උල්පත සභාවේ අපි මා මේ මොහොතේ ඔබට කතා කරන්නට යන්නේ ප්‍රේමය සහ ප්‍රිය නැති භාවය ගැන. අපි දන්නවා මේ මොහොතේ දැන් මහසිකුරාදා එනවා. උන්වහන්සේ කුරුසපත් වෙච්ච දවස. ආමෙන්. මීට කලින් නව ප්‍රේමයේ උල්පත සභාවට අපි කතා කළා. මේ දේශයට මුළු මහත් ලෝකයට අපි කතා කළා. උන්වහන්සේ හෝසන්නා කියා ඇමතුවේ ඇයි උන්වහන්සේට හෝසන්නා කියා. ඉතා උසස් තැන්හි හෝසන්නා කියා මිනිස්සුયો උන්වහන්සේට ඇමතුවේ කියලා අපි කතා කළා. ඉතින් මේ ප්‍රේමය සහ ප්‍රිය නැති භාවය ගැන බැලුවොත් දැන් එනවා පාස්කු මංගල්‍යයන් එනකොට අපි දැන් පාස්කු මංගල්‍යයන් සිහි කරනවානේ. හැම අවුරුද්දකම සිහි කරනවා. සාම්ප්‍රදායිකව සිහි කරනවා. ඉතින් මේ මම දැන් ඔබලට සඳහන් කරන්නේ මීට වසර 2000කට කලින් උන්වහන්සේ කියපු දේවල් දැන් සිද්ධ වෙනවා. ඒ වගේම අපි හැම වසරක් පාසාම මහසිකුරාදා, පාස්කු මහසිකුරාදා, සෙන්සුරාදා, එතකොට පාස්කු ඉරිදා මේවා සිහි කරනවා. සම්ප්‍රදායිකව සම්මතය කියලා අපි පවත්වන උන්වහන්සේ එතන ඉන්නවා. වචනය තුල හරි දේ තුල ඉන්නවා. ඉතින් මම දැන් කතා කරන්නේ සුද්ධ මාක් පොතේ අවබෝධ කරගන්න 14 වන පරිච්ඡේදයේ 1 ඉඳන් 11 දක්වා මම පෙන්නන්නම්. උන්වහන්සේ කුරුසපත් වෙන්න කලින් උන්වහන්සේව තෙල් වලින් ආලේප කරන ස්ත්‍රියක් නේද? තෙල් වලින් ආලේප කරනවා. සුදුගල් කරඬුවක් බිඳලා ආලේප කරනවා ඉතා අනර්ග තෙලකින්. ඉතින් ඒ උන්වහන්සේ භූමදානය කරන්නට තැන්පත් කරන්නට සූදානමක් කියන එක තමයි කතා කරන්නේ. අපි බලමු මොකද්ද මෙතන කියන්නේ කියන එක උන්වහන්සේගේ වචනය තුල. සුද්ධ මාක් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11 බැලුවොත් පාස්කුවද මොහු නොදැමූ රොටි කන මංගල්‍යද දෙදවසකට පසු පැමිණෙන්නට තිබුණේය. නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්නේ කෙසේද කියා සොයමින් සිටියෝය. මක්නිසාද සෙනග අතරේ කෝලාහලයක් නොවන පිණිස මංගල්‍යයෙහිදී නොකරමු යයි ඔවුහු කීවෝය. උන්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමොන්ගේ ගෙයි කෑමට ඉඳගෙන ඉන්දදී ස්ත්‍රියෙක් ඉතා අනර්ග වූ ජටාමාස තෙලින් පිරු සුදුගල් කරඬුවක් ගෙනවිත් ඒ කරඬුව බිඳ උන්වහන්සේගේ හිසේවත් කළාය. නමුත් එහි සිටි සමහරෙක් තමුන් අතරේ කිපී මේ තෙල නාස්ති කළේ කුමක් නිසාද? මේ තෙල මසු 300කට වැඩියෙන් විකුණා දිලිඳුන්ට දෙන්න පුළුවන්ව තිබුණේ කියා ඈට විරුද්ධව කොදලෝය. නමුත් යේසුස් වහන්සේ කියන සේක් ඈ නිකම් උන්නාවේ. නුඹලා ඈට කරදර කරන්නේ මක් නිසාද? ඈ මට කළේ යහපත් ක්‍රියාවක්ය. මක් නිසාද? දිලින්දෝ නුඹලා සමග නිතරම සිටිති. නුඹලා කැමති කලක ඔවුන්ට යහපත කරන්න නුඹලාට පුළුවන්. නමුත් මම නුඹලා සමග නිතරම නොසිටිමි. ඈට පුළුවන් දේ ඈ කළාය. භූමදානය පිණිස ඈ කල්ැතුව මාගේ ශරීරය ආලේප කළාය. සැබෑවක් නුඹලාට කියමි. ලොව මුළුල්ලේ සුභාරංචිය ප්‍රකාශ කරනු ලබන සෑම තැන්වලදීම මේ ස්ත්‍රිය කළ ක්‍රියාවත් ඈගෙන සිහිවීමක් කොට කියනු ලබන්නේ යයි කීසේක. 12 දිනාගෙන් එක්කෙනෙක් වූ යුදස් ඉස්කාරියොත් උන්වහන්සේ නායක පූජකයන්ට පාවා දෙන්න පිණිස ඔවුන් වෙතට ගියේය. ඔහු ඒ අසා සතුටුව ඔවුන්ට මිල දෙන්න පොරොන්දු වූෝය. එවිට ඔහු උන්වහන්සේ පාවා දීමට පහසු ප්‍රස්තාවක් සෙවීය. බලන්න උන්වහන්සේ පාවා දෙන්නත්
සූදානම් වුණා. ඉතින් දැන් මම මේ කියන්නේ දැන් ඔබලට පැහැදිලි ඇති දැන් මේ පාස්කුව මුහුන් නොදැමු රොටි කන මංගල්‍ය 2 දවසකට පසු පැමිණෙන්නට තිබුණා. දැන් තව දවස් 2කින් පැමිණෙනවා ඒක. දැන් උන්වහන්සේ සූදානම් වෙනවා. උන්වහන්සේ මරණයට සූදානම් වෙනවා. අපි වෙනුවෙන් කුරුසය මත ගොඩක් දුක් විඳින්න සූදානම් වෙනවා. ඒ කුසලාන දරන්න සූදානම් වෙනවා. පැහැදිලි කරගන්න. මේ ස්ත්‍රිය යේසුස් වහන්සේ ආලේප කළ සිදුවීම ප්‍රධාන පූජකයන් උන්වහන්සේ මැරීමට සෙවීමත් යුදස් උන්වහන්සේ පාවාදීමට උත්සාහ කිරීමත් අතර තිබේ. ඒ කාරණාව එතන තිබෙනවා. ඒ කියන්නේ ප්‍රධාන පූජකයන් උන්වහන්සේ මැරීමට සෙවීමත් යුදස් උන්වහන්සේ පාවාදීමට උත්සාහ කිරීමත් අතර මේ තෙල් ආලේප කළ මේ යේසුස් වහන්සේ ආලේප කළ සිදුවීම තියෙනවා. ඒ අතර තිබෙනවා. දැන් මේ යේසුස් වහන්සේ මැරීමට සොයමින් සිටි ප්‍රධාන පූජකයින්ට ඒ අවස්ථාව කෙලෙසද ලැබෙන්නේ. යූදස් මගින් කොහොමද ලැබෙන්නේ? අපි දකිනවා මේ වෙන්න යන සිදුවීමෙන් අපි දකිනවා. ඉතින් උන්වහන්සේ මැරීමට සෙවීම ගැන පසුව තෛලයේ උන්වහන්සේ තෛල ආලේප කරන සිදුවීම උන්වහන්සේව නැවත මැරීම ගැන අපිට මේ සුද්ධ වූ වචනේ බැලුවම අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න යේසුස් වහන්සේ කියනවා මා භූම දානය කිරීමට මේ තබා ගන්න. යනුවෙන් යේසුස් වහන්සේ නැවතත් මෙහිදී තමන්ගේ මරණය ගැන ප්‍රකාශ කළා මේ වචනය තුල. ඔයගොල්ලෝට තේරෙනවද? හරි. මා භූම දානය කරන පිණිස මේ තබා ගන්න මේ තෛලය. භූමදානය පිණිස කල්ැතුව මාගේ ශරීරය ආලේප කරා කියලා උන්වහන්සේ කියනවා. අපි බලමු උන්වහන්සේ කුමක්ද මේ වචනය තුල කියන්නේ කියලා. දැන් පාස්කුව මුහුන් නොතිබූ ඒ මංගල්‍ය ඊශ්‍රායල් ජනතාව ඊජිප්තු දේශයේ හැර හදිසියෙම ඇනෝ රොටි පිළිණු තත්වයට පත්වීමට පෙර නික්ම යාම. තේරෙනවද? එහෙම පැමිණෙනවා. දැන් නික්ම යාම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 34 ඒ බලන්න ඔයගොල්ලන්ට මේවා තේරෙනවා. එතකොට ඇනෝ රොටි පිළිණු තත්වයට පත්වීමට පෙර පැමිණුණු හේයින් එය සිහි කිරීම පිණිස මුහුන් නැති රොටි මංගල්‍ය මේ ඊශ්‍රායල් ජනතාව සැමරුවා. දෙවියන් වහන්සේ මිසරයේ කුළුදුලන් මැරෙන කල ඊශ්‍රායල් ජනයන්ට කිසි උවදුරක් නොවි ඔවුන් පසු කර ගිය හේයින් පාස්කු එය සිහි කදවා ගැනීමට පාස්කු මංගල්‍ය සැමරුවා. දෙකම වෙනස් වූ මංගල්‍යයන්වත් එකට එක සමීපව සම්බන්ධ වුණා. එකට එක සම්බන්ධව ඔවුන් එය සැමරුවා. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ මංගල්‍යයේදී ලෝකේ පාපය උසුලන පූජා වූ බැටළුවා වන යේසුස් වහන්සේව මැරීමට සෙව්වා. අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේව මේ මංගල්‍ය සබරන අතරතුර යේසුස් වහන්සේව මැරීමට හෙව්වා. යෙරුසලම් දේවමාලිගාවේ මේ මංගල්‍ය සැමරූ නිසා ජනයන් අධික සංඛ්‍යාවක් එහි රැස්ව සිටියා. එලෙස යුදෙව්වන් අධික සංඛ්‍යාවක් පැමිණෙන කල තමන්ට එරෙහිව කෝලාහලයක් ඇතිවේ කියා බිය වූ රෝමවරු මතක තියාගන්න අධි ආරක්ෂිත වීමට කටයුතු කළා මේ වෙලාවේ. ඒ කාලේ සුළු වැරදි පවා මහත් වැරද්දක් සේ තමයි රෝමවරු සැලකුවේ. රෝමවරුන්ට එරෙහිව ක්‍රියා කරන කවරෙක් ගැන හෝ වර්ධ පටලවනු ලැබුවොත් ඔවුන්ට දැඩිදඬුවම් ඔවුන් ලබා දුන්නා. ඒ හේතුවෙන් පරිසවරුන් පැමිණි අය බදු දීම ගැන යේසුස් වහන්සේගෙන් දේශපාලන වශයෙන් ප්‍රශ්න කළා ඒ කාලය තුල. මේ හේතුව නිසා අවසානයේ පිලාත් වෙත යේසුස් වහන්සේව අරන් යන්නේ මේ අය යුදෙව්වන්ගේ රජ ලෙස උන්වහන්සේව නායකයෙකු ලෙස යුදෙව්වන් විසින් පෙන්වලා දෙනවා. ඒක ඒ විදිහට පෙන්වලා දෙනවා. මේ යුදෙව්වන්ගේ රජ කියලා. නමුත් මේක යක්ෂයා පිළිගන්න දෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රේමය, දැන් බලන්න ප්‍රේමය. මේ පසුබිමේදී මේ ස්ත්‍රිය දැන්
තෛලයෙන් යේසුස් වහන්සේ ආලේප කළානේ. දැන් මේක කුෂ්ඨ රෝගියෙක්ව හිටපු සීමෝන්ගේ නිවසේ සිදු වූ දෙයක්. ඒ කියන්නේ ඔහු පෙර කුෂ්ඨ රෝගියෙකු ලෙස ඉඳලා දැන් සුවය ලැබූ බව අපිට පේනවා. මොකද සමහර විට යේසුස් වහන්සේ ඔහු සුව කරන්නට ඇති ඒ කාලේ. මොකද කුෂ්ඨ රෝගයෙන් සිටින පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් අන් අය සමග ආහාර ගන්න බෑ පරණ ගිවිසුමත් එක්ක බලනකොට. නමුත් යේසුස් වහන්සේගේ ප්‍රේමය තුල උන්වහන්සේගේ ප්‍රියභාවය තුල කුෂ්ඨ රෝගීන් එක උන්වහන්සේට කෑම ගන්න ඉඳ ගන්න පුළුවන්. මොකද උන්වහන්සේ සුව කළා ඒව කරනවා. පවිත්‍ර කළා කරන දෙවියන් වහන්සේ ප්‍රේමය තුල. ඉතින් යේසුස් වහන්සේ කෙරෙහි ඇය තබා තිබුණු ප්‍රේමය මොකද්ද? ගෞරවය කුමක්ද? අපි දන්නවා. යුදෙව් නායකයන් යේසුස් වහන්සේ කෙරෙහි තබා තිබූ තිත්තකම, ඊර්ෂ්‍යාව, ඔවුන්වත් ලැජ්ජ නොවී බාහිරව ක්‍රියා කිරීමට සැලැස්සුවා. දැන් ඇය කළ ක්‍රියාව අන් අය තේරුම් ගත්තේ නැහැ. දැන් යේසුස් වහන්සේ කෙරෙහි ඇය තබා තිබූ ප්‍රේමය තමයි, ගෞරවය තමයි ඇය මේ ලෙස ඒ තෙල ගෙනහලා ආලේප කළේ. අනිත් මිනිස්සු මොකද්ද කිව්වේ? එතන ඉන්න අය ඇය කළ ක්‍රියාව අන් අය තේරුම් ගන්න නැතුව කිව්වා. නිකරුණේ මුදල් නාස්ති කළ බව පැවසුවා. ඒත් යේසුස් වහන්සේ ඒට ප්‍රිය වුණා. මතක තියාගන්න. යේසුස් වහන්සේ ප්‍රිය වුණා. අපිට අන් මිනිස්යන්ගෙන් වැඩක් නැහැ කියන්නේ. යේසුස් වහන්සේ ප්‍රිය වෙනවා නම් එච්චරයි. යේසුස් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය අපි ප්‍රකාශ කරන විට අන් අයට තේරුම් ගත නොහැකි දේවල් උන්වහන්සේ තේරුම් ගන්නවා. ආමෙන්. උන්වහන්සේ තේරුම් ගන්නවා. මේ ස්ත්‍රියගේ ප්‍රේමයත් යුදෙව්වන්ගේ මානසිකත්වයත් සංසන්දනය කරලා බලන්න. යේසුස් වහන්සේ වෙනුවෙන් ඉතා වටිනා දෙයක් බිඳ දැමුවා. ඒ අතර මොහු මුදල් වෙනුවෙන් උන්වහන්සේව පාවා දුන්නා. කවුද? යුදස් ඉස්කාරියෝත්, යේසුස් වහන්සේ ගෝල 12 දෙනාගේ එක්කෙනෙක්. දැන් ඒ ස්ත්‍රිය මොකද්ද කළේ? යේසුස් වහන්සේ වෙනුවෙන් ඉතා වටිනා දෙයක් බින්දා, සුදුගල් කරුණුවක් බිඳලා ඒ දෙල්ල ආලේප කළා. මුදල් වෙනුවෙන් උන්වහන්සේව පාවා දුන්නා යුදස්. මතක තියාගන්න. ඇය මේ තෙල් ආලේප කළේ ඇයි? මන්ද මොකද? මතක තියාගන්න. ඇය තමා ළඟ තිබූ වටිනා දේ යේසුස් වහන්සේ වෙනුවෙන් ත්‍යාග කළා. ඒ කාලයේ තෙල් ආලේප කිරීම, සැමරීම සම්බන්ධතාවයකට ලකුණු. තේරුණාද? හරි මහත් ළඟ සම්බන්ධතාවයකට ලකුණු. ගීතාවලියේ 23 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඔබට බලන්න පුළුවන්. ඒකේ තියෙනවා තෙල් ආලේප කිරීම ගැන. 133 දෙක තියෙනවා. ආමොස් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 බලන්න පුළුවන්. මේ තෙල් ආලේප කරන්නේ කියලා. ඒත් ඇය මොකද්ද කළේ? යේසුස් වහන්සේගේ හිස ආලේප කිරීම, උන්වහන්සේ රජෙකු ලෙස හෝ මෙසියස් වහන්සේ ලෙස ජනයන් බලාපොරොත්තුවෙන් සිටි බව හැඟවීම තමයි මේ සිද්ධ කළේ. යේසුස් වහන්සේගේ හිස ආලේප කරා. උන්වහන්සේ රජෙක්, මෙසියස් වහන්සේ කියලා බලාපොරොත්තු වෙන දේ හඟවන්න. තෙලින් ස්වල්පයක් ගැල්ලුවා නෙවෙයි. තෙලින් චුට්ටක් ස්වල්පයක් උන්වහන්සේගේ ඇගේ ගැල්ලුවා නෙමෙයි. තෙලින් උන්වහන්සේ නැහැව්වා. පැහැදිලි නේද? සුදුගල් කරුණු වල නැහැව්වා තෙලින්. ඉතින් ඒක උන්වහන්සේට ප්‍රියතාවයක්. උන්වහන්සේට හරි වටිනවා. හලෙලූයා. එම කුප්පිය, ඒ වාජනේ කැඩුවා යන එය නැවත භාවිතා කිරීමට නොහැකි තත්වයකට පත් වෙනවා. මොකද එම කුප්පිය එනම් වාජනය කැඩුවා නම් එය නැවත භාවිතා කිරීමට නොහැකි තත්වයකට පත් වෙනවා. ස්වල්පයක් පමණක්වත් ඉතිරි කරන්නේ නැතුව ඇය ඉතිරි නොකොට ඉතිරි වූ දේ නැවත රැගෙන යාමට උත්සාහ කළෙත් නැහැ. යේසුස් වහන්සේ කෙරෙහි ප්‍රේමය තිබෙනසේම ලෝකයාට පෙන්වීමටත් ඇය ප්‍රිය නොවුවා. ලෝකයාට පෙන්වන්නේ ප්‍රිය වුණේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේට තිබුණු ප්‍රේමය ඒක ඇය ඒ වෙලාවේ එතන ඉන්න මිනිස්සු දැක්කට ලෝකයට පෙන්වන්න උවමනාවක් තිබුණේ නැහැ. යේසුස් වහන්සේ කෙරෙහි ප්‍රේමය තිබෙනසේම ලෝකයාට පෙන්වීමටත් ඇය ප්‍රිය වුණේ නැහැ. යේසුස් වහන්සේ වෙනුවෙන් මුළු තෛලයම ඇය ලබා දුන්නා. මෙය කියවන විට අපිට මතක් වෙනවා, මතක තියාගන්න, අනනියා සහ සප්පිරාගේ සිදුවීම බලන්න. මගේ සිහියට එනවා. ඔව්හු ඉඩම විකුණු මුදලින් කොටසක් සංගවා තැබුවා. ක්‍රියාපොතේ තියෙනවා. ඉතිරි මුදල් සභාව වෙත ගෙන ආවා. සංගවා තබලා ගෙන ආවා. එහෙනම් ඔහු සැබෑ ප්‍රේමේ නැතුව ලෝකයේ වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සුව බවට පත් වුණා. හැබැයි මෙහිදී අප කියවන්නා වූ මේ පරිච්ඡේදයේ සිටින ස්ත්‍රිය එවන් ස්ත්‍රියක් නෙවෙයි.
වාජනය සම්පූර්ණයෙන් කඩලා අන්න අය කුමක් සිතන්නේද යන්නට වඩා ඇයට යේසුස් වහන්සේට ප්‍රේම කිරීම කෙරෙහි මහත් සැලකිල්ලක් ඇය දැක්වුවා. දැන් අපි දකිනවා වැන්දඹු ස්ත්‍රී කාරණාව බලන්න. වැන්දඹුව තමාට තිබූ සියලු දේ ලබා දුන්නා. නේද? අර ගබඩාවට උන්වහන්සේ බලන් ඉන්න වෙලාවේ මුදල් දානකොට සියලු මිනිස්සු වැන්දඹු ස්ත්‍රිය තමාට තිබුණු සියලු දේ දුන්නා. තමාට තිබුණු සන්තකයේ දුන්නා මුදල්. ඇය මේ ස්ත්‍රිය තමාට තිබූ තෛලයක් මුලින්ම යේසුස් වහන්සේගේ හිසේ ආලේප කළා. එහෙනම් දෙවියන් වහන්සේ ඉල්ලූ දෙයින් භාගයක් දෙමින් උන්වහන්සේගේ අනට කීකරු නොවි නොසිට උන්වහන්සේ ඉල්ලූ දෙය අප සම්පූර්ණයෙන් ලබා දිය යුතුයි. ආමේන් හලෙලූයා. ඒ ස්ත්‍රියගේ ප්‍රේමය දුටු අය ඇගේ ක්‍රියාව අගේ නොකළා. ඇගේ ක්‍රියාව අගේ කළේ නැහැ. නිකරුණේ මුදල් නාස්ති කරන්නේ ඇයි? මේක විකුණලා දුප්පතුන්ට දෙන්න පුළුවන් නේ කියලා ඔව්හු ඇයට තරවටු කළා. හරිද? ඒ කාලේ අනුව දිනාරි එක් දිනක වැටුපක් කියලා සඳහන් වෙනවා. ඉතින් දිනාරි 300ක් කියන්නේ අවුරුද්දකට ආසන්න වැටුපක්. ඒ ඇය ගෙනාවු තෛලය සුදුගල් කරඬුවක දාලා ගෙනාවු තෛලය දිනාරි 300ක්. දිනාරි එක් අවුරුද්දකට ආසන්න වැටුපක්. හරිද? අර වැන්දඹු ස්ත්‍රියටත් මිනිස්සු අපහාස කළා. පඬුර අප්‍රමාණ හා නිකරුණේ අප්‍රමාණයි නිකරුණේ වැය කරන බව ඒ අපහාස කළා. ජනතාව එහෙමයි. ක්‍රිස්තුස් වහන්සේව අදහන ජනතාව හැම විටම අන් අයට ඇද කුද කියමින් ඉන්නවා. ඒ අයගේ ක්‍රියා අසමින් සිටියොත් අපිට ක්‍රිසිකියාවක් සද්‍රාවෙන් කරන්න බැරි වෙනවා. කළ නොහැකි. ආමෙන්. ඉතින් උන්වහන්සේ පාවා දෙන කාරණාවත් මෙතනම තිබෙනවා ගැබ් වෙලා. දැන් උන්වහන්සේ කියනවා දිලින්දෝ සෑම විටම ඔබ සමග සිටින්නෝ. ඒ යනුවෙන් උන්වහන්සේ පවසද්දී දුප්පතුන්ට උදව් නොකරන ලෙස උන්වහන්සේ අදහස් කළේ නැහැ. දිලින්දෝ සෑම විටම ඔබ සමග සිටිනවා කියන්නේ මිනිස්සු සමග සිටිනවා කියලා කිව්වා. දිලින්දෝ ඉන්නවා. උන්වහන්සේ අදාළ සෙනඟ සමග දිලින්දෝ ඉන්නවා. ඒත් මම නොසිටිමි යනුවෙන් උන්වහන්සේ පැවසුවා. මොකද්ද මේ උන්වහන්සේ කියන්නේ? මේ සිදුවීම මගින් මුදල් නිකුණේ භාවිත කරමින් නැතිනම් උත්සව සැමරීම වෙනුවෙන් වියදම් කොට දිලිඳු සෑම කලකම ඉන්නවා යනුවෙන් පැවසීම වැරදි. අප වියදම් කරන සෑම රුපියලකටම අපි පිළිතුරු දිය යුතුයි. හේතුව තමයි උන්වහන්සේ කියන්නේ ඒකයි. දුප්පතුන්ට උදව් කරන්න දිලින්දෝ සෑම විටම අපි සමග ඉන්නවා. උන්වහන්සේ ඉන්නේ නැහැ කියලා. ඒ කිව්වේ උන්වහන්සේ දා මාංශාකාරයෙන් හිටියා. අද උන්වහන්සේ ඉන්නවා ස්වර්ගයේ උන්වහන්සේගේ දකුණු පැත්තේ. ඉතින් උන්වහන්සේ මාංශාකාරයෙන් අපිත් එක්ක මේ වෙලාවේ මේ මොහොතේ අපි වගේ පාපයේ කුලිය ගෙවන්න ඇවිල්ලා නැහැ නේද? උන්වහන්සේ මරණය පරාජය කරලා නැගිටලා ඉන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා අපි මාංශාකාරයෙන් ඉන්න සෙනඟ. අපිට ලෝභකම, තිත්තකම්, වෛරය එන්න පුළුවන්. ඒකයි උන්වහන්සේ කියන්නේ දිලින්දෝ සෑම විටම ඔබලා සමග සිටිනවා. ඔවුන්ට පුළුවන් උදව්වක් කරන්න. මම නැහැ කියලා දා කිව්වේ ඒකයි. ඉතින් අපි නිකන් අනවශ්‍ය ලෙස උත්සව සමරලා වියදම් කළා හැම දෙයක්ම කරනකොට සමහර වෙලාවට අනවශ්‍ය ලෙස වියදම් වෙනවා. තේරුමක් නැති දේවල් ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ. දැන් ඇය යේසුස් වහන්සේගේ මරණය සඳහා බලන්න උන්වහන්සේව සූදානම් කළා. මේ මාර්ක් පොතේ අපිට මේ 14:1-11 දක්වා බලනකොට පේනවා. ඇය යේසුස් වහන්සේගේ මරණය උදෙසා උන්වහන්සේ සූදානම් කළා. ඒ ස්ත්‍රිය ඒ අදහසින් යුතුව ක්‍රියා නොකළද යේසුස් වහන්සේ විසින් ඇගේ කාර්යයට අලුත් අර්ථයක් දුන්නා. මොකද්ද? සුභාරංචිය කිනම් ස්ථානවල දේශනා කරනු ලබන්නේද ඒ තැන්වලත් ඇය කළ ක්‍රියාව කතා කරනු ලබන්නාසේ යුදස් කළ ක්‍රියාවත් කතාවට මෙතනම ලක් වෙනවා. යුදස් පාවා දෙන එකත්. ඉතින් බලන්න දැන් ඇය යේසුස් වහන්සේගේ මරණය සඳහා උන්වහන්සේ සූදානම් කළා කියලා ඇය හිතන්නේ මොකද්ද මෙතන? ඇය හිතන්නේ ඇය මෙතන උන්වහන්සේව තෛලයෙන් ආලේප කරන්නේ පව්කම කර ගැනීමට සඳහා. අනේ ඔබ වහන්සේ හරි සුද්ධයි. සුද්ධ කෙනෙක් තමයි මේ මිනිස්සු වෙනින් මැරෙන්නේ යන්නේ. ඒ නිසා ඔබ වහන්සේ සුද්ධ වෙන්න ඕනේ. ඒ අදහස ස්ත්‍රියට ආපු අදහස මොකද්ද කියලා යේසුස් වහන්සේ දන්නවා. හැබැයි යේසුස් වහන්සේ අලුත් අර්ථයක් දීලා ඒ කාර්යයට අලුත් අර්ථයක් දීලා ඒට ගෞරවයක් දුන්නා.
එහෙනම් අප ගැනත් අපගේ කාලයෙන් පසුව පවසනු ලබන්නේ කුමක්ද? ඔහු යේසුස් වහන්සේ කෙරෙහි අප්‍රමාණව ප්‍රේම කළා යනුවෙන් පවසනු ලබන්නේද? මම ඔබලට කියනවා. අප ගැනත් අපගේ කාලයෙන් පසුව පවසනු ලබන දේ කුමක්ද? ඔහු යේසුස් වහන්සේ කෙරෙහි අප්‍රමාණව ප්‍රේම කළේ කොහොමද? දේව රාජ්‍යයේ වර්ධනයට බාධාවක් ලෙස සිටින්ට ඇතැයි යනුවෙන් පවසනු ලැබුවද? එහෙනම් මේ සිදුවීම අවසානයේ යුදස් යුදෙව් ආගමික නායකයන් වෙත ගොස් යේසුස් වහන්සේව පාවා දීමට මතක තියාගන්න එකඟ වෙනවා. ඔහු යේසුස් වහන්සේව මැරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව යුදස් දැනගෙන සිටියා. අනිවාර්යයෙන්ම දැනගෙන සිටියා. යුදස් හට යේසුස් වහන්සේ පාවා දෙනු ලැබීමේ අවශ්‍යතාවය මොකක්ද? යුදස් ඉස්කාරියොත් යේසුස් වහන්සේගේ ගෝලියෝ 12 දෙනාගෙන් කෙනෙක්. එහෙනම් යුදස් හට යේසුස් වහන්සේ පාවා දෙනු ලැබීමේ අවශ්‍යතාවය කුමක්ද? යේසුස් වහන්සේ කවරෙක්ද යන්න යුදෙව් නායකයන් පෙරදීම දැනගෙන සිටියා. හරිද? උන්වහන්සේව ජනයන් අතර තබා තිබෙන ජනයන් අතර උන්වහන්සේ තිබෙන ගෞරවය මොකද්ද කියලා ඔවුන් දැනගෙන හිටියා. එහෙනම් ජනයන් අතර තබා ඔවුන් ජනයන් අතර උන්වහන්සේ ඉද්දී ඔවුන් අත්අඩංගුවට ගත්තොත් ආරවුලක් ඇති කළොත් ඒක ඔවුන්ටම පාරවලක් එනවා කියලා යුදෙව් ආගමික නායකෝ බය වෙලා හිටියා. උන්වහන්සේ අත්අඩංගුවට ගන්න ඕනේ ජනයන් නොමැති ස්ථානයක සිට තමයි ජනයන් නොමැති ස්ථානයක තමයි උන්වහන්සේ අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. ඒක පහසුයි කියලා ඔවුන් යුදස් ඉස්කාරියොත් යෝජනා කළා තියෙන්නේ නැති මේ වෙලාවේ. අනිවාර්යෙන් ඒක එහෙම තමයි. අවසානයේ යේසුස් වහන්සේ යෙරුසලමෙන් අතර නොවි සිටි බවත් උන්වහන්සේ අතර වුණ ස්ථානය උන්වහන්සේගේ ගෝලයා යුදස් දැන සිටියා. අන්න කාරණාව යක්ෂයා තුල. ඉතින් බලන්න තෛලය ආලේප කළ ස්ත්‍රිය පාලනය කරනු ලැබුවේ යේසුස් වහන්සේ කෙරෙහි ඇයට තිබූ ප්‍රේමය. යුදස්ව පාලනය කළේ මුදල් තණ්හාවනේ. පාවා දුන් යුදස්ව පාලනය කළේ මුදල් තණ්හාව. මුදල් තණ්හාව සියලු අයහපතකටම මුල බව දේවවචනයේ පවසන්නේ නිකරුණේ නොවේ. සෑම විට මුදල් තමන්ගේ බීජ අප තුළට යවා අපගේ පාලනය එහි අතටපත් කරන්නේද එවිට අප අයහපත් මාර්ගය කරා පිය නගන්නට ආරම්භ කරනවා. මේක තේරුම් ගන්න ඕනේ. ඒ කාලේ තිබුණා සිරිතක් සොහොන් ගෙවල් වල මෘත ශරීර වලට තෙල් ආලේප කිරීමේ සිරිතක් තිබුණා. එසේ එතරට රැගෙන අය කුප්පි කඩලා එතර තියෙනවා. ඊට පස්සේ මුත්‍ර මේ කියන්නේ මුත්‍ර ශරීර වලට තෙල් ආලේප කරනවා. දැන් බලන්න මේ පාවා දුන්නේ මොකටද කියලා යේසුස් වහන්සේ. යුදස් යේසුස් වහන්සේ පාවා දුන්නේ ඇයි? බොහෝ හේතු තියෙනවා. දැන් මුදල් වලට තිබූ තණ්හාව හේතුවෙන් පාවා දුන්නා උන්වහන්සේව. යේසුස් වහන්සේ ඔවුන් බලාපොරොත්තු වූ මෙසියස් නොවන නිසා පාවා දුන්නා. ඔවුන් බලාපොරොත්තුනේ මෙසියස් වහන්සේනේ රජෙක් වගේ කියලානේ. ඉපදින්නේ හොඳ රජ තැනක රජ කුලයක රජ බවුලක කියලානේ. දිල්දු ගවලෙක නෙවෙයි. උන්වහන්සේ ඉපදින්න ඕනේ රජ මැදුරක කියලානේ. නමුත් උන්වහන්සේ දිලින්දු ලෙස යටහත් ලෙස ඉපදුණා. මාංශාකාරයෙන්. අන් අය උන්වහන්සේ වැළීමට පැමිණි කල වුවද උන්වහන්සේ පැන ගැනීමට කුමක් හෝ කර යන බලාපොරොත්තුවෙන් පාවා දුන්නා. මතක තියාගන්න. යක්ෂයා ඔහු පළඹවනු ලැබූ දේවලින් මුදල් තණ්හාව එකක් බව අමතක නොකළ යුතුයි යුදස් ඉස්කාරියොට්ට. දැන් යේසුස් වහන්සේව පාවා දෙනු ලැබුවොත් කුමක් දෙන්නේද? කුමක්ද මට දෙන්නේ කියලා ඔහු යුදස් ඉස්කාරියොත් ගිහිල්ලා ප්‍රධාන පූජකයෙකුගෙන් අනිවාර්යයෙන්ම අහලා තිබෙන බව පැහැදිලියි. රහස් තොරතුරු කියන්නට මුදල් දීම රෝමවරුගේ සිරිතක් ඒ කාලේ. හරිද? මතක තියාගන්න අපි බැලුවොත් යෝහාන් පොතේ 12:6 බලන්න. ඒ අනුව බැලුවොත් ඔහු සොරෙකු ලෙසත් මුදල් පසුම්බි සොරකම් කරන්නෙකු ලෙසත් අපිට ඉතා පැහැදිලි යුදස් ඉස්කාරියොත්. සභාවේ තිබූ මුදල් සොරකම් කළ ප්‍රථම පුද්ගලයා යුදස් ඉස්කාරියොත් වෙනවා. මේක ඒ කාලේදීම ආරම්භ වෙනවා දෙයියනේ. ඒ පමණක් නොවේ මේ සිදුවීමේදී යම් කිසි දෙයක් ඔහුව පොළඹවනු ලැබුවා. සමහර විට ඒ තෛලය විකුණනු ලැබ යේසුස් වහන්සේ වෙත මුදල් දෙනු ලැබුවේ නම් ඒ මුදලත් Tamanට සොරකම් කළ හැකි බව ඔහු සිතන්න තිබුණා නේද? තේරුණාද මං කියන එක?
සමහර විට ඒ ස්ත්‍රිය ගෙන ආපු ඒ අනර්ග ජටාමාස තෛලය සුදුගල් කරඩුවේ තබා තිබෙන තෛලය විකුණනු ලබලා යේසුස් වහන්සේ වෙත මුදල් දුන්නා නම් ඒ මුදලත් තමට සොරකම් කළ හැකි බව යුදස්ට සිතන්න තිබුණා. එක් අවුරුද්දක වැටුප මතක තියාගන්න. ඒ තරම් වටිනවා නම් ඒ ඉතා අධික මුදලක් තිබෙන්න තිබුණා ඒ කාලේ. ඒ තෛලය ඒ තරම් මිල අධික බව තිබෙන්න ඇති නේද? එහි මෙලෙස බලන කල ඔහු ධනවතුන්වත් පළවා හරිනු ලැබීම පමණක් නොව ජේසුස් වහන්සේ ධනවත් තරුණයවත් පළවා හැරියා. තේරුණාද? අනෙක් මුදල්ද තමුන්ගේ මුදල්ද පසුම්බියට නොදමා නාස්ති කරන්නේ යනුවෙන් ඔහු සිතුවා. කවුද? යුදස් ඉස්කාරියෝත්. තමන්ටම යම් කිසි දෙයක් ලබා ගත හැකි යනුවෙන් කල්පනා කොට යේසුස් වහන්සේව මිල කිරීමේ අදහස ඔහුට හිතට එන්නේ නැති, පෙරටුවට පැමිණෙන්නේ නැති. ඉතින් අපි මේක බලනකොට අවසානයේ අපිට තේරෙනවා අප බැලූ සමහර අවස්ථාවන් වලදී මුදල් ගැන ඉතා තදින් ශ්‍රුණාත්මකව බොහෝ අවස්ථාවන් වලදී යේසුස් වහන්සේ පැවසුවා. ධනවත් තරුණයාගේ කතාව, දේව මාලිගාවේ වෙළඳපළ පෙරලා දැමීම, කායිසරට වරිපණම් දෙන ලෙස කීම, වැන්දබු ස්ත්‍රියගේ ඉතා සුළු පඩුර මහත් කොට පෙන්වා දීම යන මේ සියලු අවස්ථාවලදී මුදල් වලට තිබූ ගෞරවය යේසුස් වහන්සේ ඉතා සුළු කොට පෙන්වූ ආකාරය යුදස් සිතන්ට ඇති. යොහාන් 12:5 අනුව මේ විකුණා දිනදුන්ට දිය හැකි යනුවෙන් පැවසුවේ කවුද? යුදස්මයි. මේක විකුණලා දිනදුන්ට දෙන්න තිබුණානේ කියලා යේසුස් වහන්සේ ඉදිරියේම පැවසුවේ. යේසුස් වහන්සේ ගෝලෙක් කවුද? යුදස්. මේවත් තේරුම් ගන්න ඕනේ. මේ නවපේ මුල්ප සභාව තුලත් මෙවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. ආමෙන්. ඔබගේ 16ට ඔබගේ ෆාස්ටට එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනව නේද? මුදල් වලට තිබූ ගෞරවය යේසුස් වහන්සේ සුළු කොට තැකුවානේ. යේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? මුදල් එක්ක යන්න බෑ ස්වර්ගෙට නේ. ඒක නිසා යේසුස් වහන්සේ එහෙම සුළු කොට පෙන්නවා මුදල්. ඔව්. මේ විකුණා දිනදුන්ට දිය හැකි යනුවෙන් පැවසුවේ යුදස්. යේසුස් වහන්සේ ධනවත් තරුණයාට කියපු දෙයම යුදස් පැවසුවා මෙතන. විකුණා දිනදුන්ට දෙන ලෙස දෙදෙනෙකුගේ අරමුණ අතර කෙතරම් වෙනස්කමක් තිබෙනවද? දෙදෙනෙකුගේ අරමුණ අතර කෙතරම් වෙනස්කමක් තිබෙනවද බලන්න. මොහු දිනාරිස් 300කට අධික මුදලකට විකිණිය හැකි නොවේදයි පැවසීමෙන් මොහු ඒ තෛලයේ වටිනාකම දැන සිටි බවත් සෑම විටම මුදල් ගැනම සිතමින් සිටි බවත් පෙනී යනවා අපිට යුදස් ඉස්කාරියෝත්. ආමේන්. හලෙලූයා. එහෙනම් ස්වාමීන් වහන්සේ තුල තිබූ ප්‍රේමය, හලෙලූයා, ඒ ප්‍රියභාවය තුල අපිට යහපත කරන්න අපි පොළඹවනවා. එහෙනම් ප්‍රේමය තුල ස්ත්‍රිය උන්වහන්සේව ඉතා අනර්ගෝ ජටාමාස තෙරින් පිරු සුදුගල් කරඩුවක් ගෙනවිත් ඒ කරඩුව බිඳලා උන්වහන්සේගේ සේවත් කළා. ආමේන්. එහෙනම් ප්‍රේමය එයයි. එහෙනම් යුදස් ඉස්කාරියෝත් තුල ප්‍රේමය තිබුණේ නැහැ, පාවා දීම විතරයි තිබුණේ. එහෙනම් මතක තියාගන්න, මෙන්න උන්වහන්සේ කුරුසපත් වෙන්න කලින් උන්වහන්සේව ඔන්න සූදානම් කළා ස්ත්‍රිය. මතක තියාගන්න, භූමදානයේ පිණිස කල් ඇතුව මාගේ ශරීරය ආලේප කරා කියලා යේසුස් වහන්සේම මෙතනදී 8 වෙනි පදේ කියනවා. ආමෙන්. එහෙනම් ඔන්න බලන්න, පාස්කු සිකුරාදා, මහා සිකුරාදා වෙන්න කලින් උන්වහන්සේ එහෙනම් මේ මරණයට සූදානම් වෙනවා. ඒ ගැන තමයි මම අද ඔබට මේ දේව වචනය තුල කියලා දුන්නේ ගැඹුරින්. මේක අවබෝධ කරගන්න අවශ්‍යයි. යාඥා කරමින් අවබෝධ කරගන්න. ආමේන්. හලෙලූයා. ඊට පස්සේ තමයි උන්වහන්සේ පාවා දුන්නාට පස්සේ උන්වහන්සේව අල්ලගෙන වද වේදනා දීලා කුරුසපත් වෙන්නේ. ඒ ටික අපි පසුව ඉදිරියේදී උන්වහන්සේගේ සුද්ධාත්ම අභිමුඛත්වය තුළ කතා කරමු. හොඳයි, මේ වචනය ඇසූ නව ප්‍රේමී උල්පත් සභාවේ මුළු සෙනගටත්, මේ දේශයේද අන්දේශවල මුළු සෙනගටත් ආශිර්වාද ලැබේවා. ඉහළින්ද පහළින්ද ඉදිරියෙන්ද පිටපසින්ද වට කරලා වැට බැදලා මේ ආසන මුළු සෙනග ආරක්ෂා කළ මැනව සුද්ධාත්මයන් වහන්සේ ගිනිමේ රේඛාවක් තබන්න. මගේ ජේසුනේ ඔබ වහන්සේගේ ලේවල රේඛාවක් තබලා නපුරු යක්ෂයාගේ මලපත් විලංගු බැමි ගිවිසුම් වලින් ආරක්ෂා කළා. මේ මුළු සෙනගට මේ වචනය
ඇසෙන්ට සැලැස්වූ මැනව. ආමේන්. සියලු දෙනාටම මේ වචනය ඇසූ සියලු දෙනාටම ජේසු පිහිටයි.